නෝර්වේ ඉඳලා අපි ස්වීඩන් වලට ආවා shopping කරන්න. මේ විදිහට තමයි ස්වීඩන් වලට ගමන පටන් ගත්තේ. ඉතින් ගොඩක් කට්ටිය මේ තැන දන්නව ඇති. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ මෙහාට එන්න ඉන්න කට්ටියට සහ දැන්ට මේ ගැන දන්නේ නැති කට්ටිය. මෙන්න මේ ප්ලේසස් දෙකෙන් තමයි අපි මස් වර්ග සහ මෙතන තියෙනවා grocery items met හෝසෙට් කියලා තමා කියන්නේ. ඉතින් ගොඩක් කට්ටිය නම් දන්නවා ඇති. නෝර්වේ වලට වැඩිය මේ ස්වීඩන් එකේ බෝඩ් එකේ තියෙන මේ shops වල සෑහෙන ගණන් අඩුයි. ඉතින් අපි එතනින් අපිට සාමාන්‍ය මාසයකට වගේ හරියන්න අපි grocery items සහ මස් වර්ග මෙන්න මේ විදිහට ගත්තා. ඉතින් අපි මෙතනින් පස්සේ යන්නේ ස්වීඩන් බෝඩ් එකේම තියෙන තවත් මේ Nord B කියන ලොකුම ලොකු සුපර් මාකට් එකට. ඉතින් මෙතනත් ඒ විදිහටම සෑහෙන ප්‍රමාණයෙන් ගණන් අඩුයි. ඉතින් මෙතන හැම දෙයක්ම වගේ තියෙන ගොඩක්ම නෝර්වේ වල ඉන්න කට්ටිය මේ සුපර් මාකට් එකටත් එනවා එයාලට අවශ්‍ය දේවල් ගන්න. නෝර්වේ ඉඳලා අපි ස්වීඩන් වලට ආවා shopping කරන්න. අතර මෙහි කට්ටිය, කියන්නේ නෝර්වේ කට්ටිය විශේෂයෙන්ම ඉතින් සෑහෙන ප්‍රමාණයක් එනවා. මොකද හේතුව තමයි අපි සාමාන්‍යයෙන් ලංකාවේ විදිහට ගත්තොත් රුපියල් 10,000ක් බඩු ගන්නවා නම් 5000ක වගේ නැත්නම් 4,000ක කියන්නේ එකකට එකක් ගණන් අඩුවෙන් අපිට සෑම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ ස්වීඩන් වලට හැමෝම ඉන්නේ සතියන්තේ හෝ නැත්නම් තමන් කැමති දවස්වලට ස්වීඩන් වලට ඇවිල්ලා තමන්ට අවශ්‍ය grocery items මෙන්න මේ පිටිපස්සෙන් තියෙන සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අද දවසේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් තවත් vlog එකක් අරගෙන මම ආයෙ ඔයාලා මෙන්න හරි ඕකේ ඉතින් bye.